करुणा सागर मेत मुदिता कर सासरे गिनी निवेना अविदु अंदुर नेसु दहम रसय दुन लोवसन सन दियना असरन सतोनट सरन सदालन सैसिपियानंगे मम नम दिम सिरी पाद पियुं युग साधु किया बैतिनी बिय खारो ससरे तिरट यन्नट वीर्य धारना सियलुम सतुनट मग पेन्वालन अविदु अंदुर नासना करुणा शीतल हद में दुरंगेते बुद्धु हिम देसो में तेने मम नम दिम साद हम सुव साधन साधु किया बैतिनी सदहतियंगे पिंसित वपुरन रन केत कट सामवू ससर सियलो दुख लोतुर निवनिन सुयलबा दूरलो सरियुत महामुगलन पिलिवेल लेस पवतिन लोवसान सा मम नम दिम सिरी मत महासंग गान साधु किया बैतिनी समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुक्तदं धम्म सवन कालो अयं बदन्त धम्म सवन कालो अयं बदन्त धम्म सवन कालो
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ මාතරං වා පිතරං වා මච්චෝ ධම්මේන පෝසති ඉදේවනං පසං සන්ති පෙච්ච සංගේ පමෝදති සන්තානයෙහි ඇති ගානඳුර නැසෙන මෙන පින්බර පිරිස ඇත බුදු බණ හැඳින දෙන ලං වෙනු පිනිස නිර්වාණය සොයන මග තුන් සිත පහදවාගෙන බණ අසනු මෙන වැඩිහිටි තරුණ සහ පින්වත් පුංචි ළමයි යොමු කළ යුත්තේ දහමට පිරිසිදුම සිතයි පිහිටට තියෙන්නේ මේ බුදු බණම තමයි සංවර සීලි වෙන එක නාද ඕන තමයි සාදු කියමු නැවත අම්මගේ නමට ඕන තරම් කවි ගීත ලියවිලා තියෙනවා. හැබැයි තාත්තලගේ නමට කවි ගීත ලියවිලා තියෙන්නේ හරිම අඩුවේ. සාහිත්‍යයේ කියනවා තාත්තා කියලා කියන්නේ හරියට අහසක් වගේ කියලා. අහස තමයි තරු හඳ ඔක්කොම දරාගෙන ඉන්නේ. තරු කියන්නේ දරුවෝ නම් හඳ කියන්නේ අම්මා නම් අහස තමයි කියනවා තාත්තා. තාත්තෙක් නැත්තම් තරුත් නැහැ හඳත් නැහැ. ඒ වගේ ජීවිතේ අපිට දැනුණු කෙනෙක් තමයි තාත්තා කියලා කියන්නේ. 550 ජාතක පොත් වහන්සේ අපට කියලා දෙන බොහොම ලස්සන ජාතක කතාවක් තියෙනවා. තාත්තලා ගැන අපිට ජීවිතේ ගොඩක් ඉගෙන ගන්න පාඩම් කියලා දෙන. තක්කාරී ජාතක කතා පුවත ඇසුරු කරගෙන මෙතෙන් සිට මේ දේශනාව සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එනිසා කවුරුත් මෙතෙන් සිට අහන්න ආදරණීය ඔබේ
ගෙදර ඉන්න තාත්තා ජීවිතයේ අප්‍රමාණ දුක් විඳින කැපකිරීම කරන තාත්තලට උපහාරයක් වේවා. ඔබේ ගෙදර ඔබේ තාත්තට ඔබට සලකන්න බැරි වෙලා ඇති. අදටත් ඇත්තටම තාත්තට තාත්තේ කියලා ආදරෙන් ආමන්ත්‍රණය කරන්න බැරි වෙලා ඇති. එනිසා අපි ඒ සියලු පියවරුන්ට උපහාරයක්ම වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන එදා අතීතයේ සිදු වුණු පුවතක් ඔබට මෙසේ කවියෙන් කියන්න සූදානම. එනිසා කවුරුත් මෙතෙන් සිට සාවධානව ශ්‍රවණය කරන්න. ඔබගේ පියා දීන දීන වායසට යාද ඔහු ඒ කාලයේ වැඩ කෙරුවලු යෝධ ඇඟපත දුබල බව සාමිනි පෙනුනාද හොඳ ආහාර හිමියනි ඕනේ නේද මගේ පියා මාහැදුවේ දුක් විඳලා වනයේ ගිහින් දාර කපලා බරදලා සුන්දරිය අපට දුන්නා තිබු දෙය බෙදලා ඔබේ අදහසට මම සලකන් නිමි පුදලා ඒත් අතීතේ බරණැස් නුවර පින්තුනි ආදරණීය පිය තමන්ගේ ආදරණීය පුතුණුවන් එක්ක පුතුණුවන්ගේ ආදරණීය ලේලිය මොනපුරෙක්ද ලබාගෙන මේ හතර දෙනා බොහොම ලස්සන ජීවිතයක් ගත කරනු ලබනවා. එදා මේ හතර දෙනා මෙහිම ජීවිතය ගත කරද්දී මේ බිරිඳ එහෙම නැත්නම් ලේලිය තමන්ගේ ආදරණීය මාමණ්ඩියට සියලු යුතුයකම් සිද්ධ කරනවා. ආදරයෙන් සලකනවා. එදා පින්තුනි ඇය අහන්නේ ඔයාගේ තාත්තා ඔයා වෙනුවෙන් කොච්චර දුක් විඳලා තියෙනවද? අද අපි මේ සලකනවා මදි. එනිසා අපි වඩා තාත්තට මාමණ්ඩියට සලකන්නට ඕන කියලයි ඇය යෝජනා කරන්නේ. ඉතින් මේ වෙලාවේ මේ ස්වාමී දියණිය ගැන ස්වාමී පුරුෂයෙක් ඇටියට හරියට සතුටු වෙනවා. තමන්ගේ තාත්තා දිහා බලනවා වගේ මාමණ්ඩිය දිහා බලන බිරිඳක් ජීවිතේ මට හම්බුණා කියලා. එදා ඔහු මෙන්න මෙහිමත් කියනවා. ඔබගේ පියා ලෙසටයි ඔබ සලකන්නේ පොඩි පුතු නිරතුරුව සුරතල් කර පියතුමගෙන් නොමෙත කරදර සිදුවන්නේ සුන්දරිය ඔබට කිසිදානේ
වරදින්නේ දුක සැප දෙකම බැලුවා පෙර හැමදාම වෙනසක් පෙනේ මට කාටත් නොදැනීම දැන් මගේ පියා ලෙඩ ගානේ හැමදාම මේ ගැන එදා තොරතුරු සොයමින්නේක සාදු කියමු කවුරුත් පිනතුනි එදා ආදරණීය සෙනෙහබර පියතුමාට ආදරයෙන් සලකන බිරිඳක් ඔහුට හම්බුණා. ජීවිතේ හිම බිරිඳක් ලබන්න පින් කරලා තියෙන්න ඕන. සමහර විවාහ ජීවිතයට ලැබුණාට තමන්ගේ අම්මට තාත්තට වගේ සලකන තමන්ගේ අම්මා තාත්තා දිහා බලනවා වගේ මාමණ්ඩිය දිහා කවදාවත් නැන්දනිය දිහා බලන්නේ නේ. ඉතින් මේ ස්වාමියා හරිම වාසනාවන්තයි. ජීවිතේ ඒ වාග්ය ලබා ගත්තා. ඉතින් මෙහෙම කාලය ගත වීගෙන යනකොට දවසක් ඇයගේ අම්මා එනවා. ඇයව බලලා යන්නේ. ආපු වෙලාවේ දකින්නවා තමන්ගේ මාමණ්ඩියට ඇය සලකන සැලකිලි. ඇය හිතනවා මගේ දරුවව මටවත් මෙහෙම සලකන්නේ නැහැ. මේ වයසක අම්මට ඉරිසියාවක් ඇති වුණා. මටවත් සලකන්නේ නැති එකේ මගේ දුව තමන්ගේ මාමණ්ඩියට සලකනවා. එදා මේ දියණියට කියනවා දුවේ උඹ දැක්කහම මට හරි දුකයි. මං හිතුවේ විවාහ වෙලා මෙහෙට ඇවිල්ලා උඹ සැපට ඉන්නවා කියලා. හැබැයි ඔබ මෙහිකාරයක් වගේ මේ ගෙදර මේ වයසට ගියපු තාත්තට සලකමින් කටයුතු කරමින් නේ ඔබ ඉන්නේ. එනිසා ඔබ ගැන මට දුකයි කියලා කිව්වා. ඒ වෙලාවේ පින්නතුනි ඇය කියනවා මම හිතුවේ ඔබ ස්වාමියා එක්ක පුතා එක්ක සතුටින් ඇති කියලා. හැබැයි ඔබ අද එහෙම නැහැ කියලා. අන්තිමේදී මේ ස්වාමි දියණිය එදා පෘථග්ජන කාන්තාවක්. ඇයටත් එතනව ඇත්ත නේනම් මම මෙච්චර කල් මේ ගෙදර කලේ යුතුයකම් කරන එක. එහෙම නැත්නම් මේ වයසට ගියපු තාත්තට සලකන එක. මේක තමයි හැමදාම කලේ. අන්තිමේදී පින්නතුනේ මේක අහපු දවසේ ඉඳලා බිරිඳ වෙනස් වෙන්න පටන් ගත්තා. මොකද ලෝකේ ජීවිතේ කවදාවත් විශ්වාස කරන්න බැරිම අය තමයි මිනිස්සු කියලා කියන්නේ. ලෝකේ ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එදා ඇයගෙන් අහනව ඇයි ඔබ වෙනස් වෙලා කියලා. එතකොට මෙන්න මෙහිම ඒ උත්තරයක් දෙනවා. අම්මා මගේ ඇවිදින් තොර තුරු සෙව්වේ වැඩිපුර පියා පාසු පාස මොකටද දිව්වේ ඕන වෙටත් වඩා කුමකට කිරි පෙව්වේ මාමාගෙයින් එලියට දමනට කිව්වේ නුඹ මගේ හදවතේ දුක් කන්දකි මැව්වේ නැන්දා කුමට මේවා
කොමගේ වූවේ ඔබගේ අම්මාය පවුලට ගිනි තිව්වේ. පින්නතුනි, දැන් මේ ගෙදර ආදරණීය සෙනෙහබර පියතුමා වෙනුවෙන් යුතුයකම් කරන්නට අපොහොසත් වුණු අයගෙන් අහනවා, ඇයි ඔයා දැන් තාත්තට සලකන්නේ නැත්තේ කියලා. එතකොට කියනවා, අම්මා ආපු දවසේ තමයි අම්මා කිව්වහම තමයි මට වැටහුනේ මෙච්චර කල් මං කරලා තියෙන්නේ ඔයාගේ තාත්තට සලකන එක විතරයි. අපිට කියලා කිසිම සතුටක් නැහැ. එනිසා මට නම් බෑ කිව්වා මේක දිගටම කරන්න. එදා ඇය එහෙම කිව්ව විතරක් නෙමෙයි, ඇය මෙන්න මෙහෙම ස්වාමියාට යෝජනාවකුත් කරනවා. ඔබට ඕනේ ඔබේ පියාණන් ඔහුව ගෙදරම තියාගන්න. මෙහෙම මට දුක් විඳින්නට බෑ. යනවා මම මහා ගෙදර යන්න. මාමන්දිගෙන් හරිම කරදර අපට බැනිදහසේ ඉන්න. ආයිනම් කිසි දෙයක් නොකියමි අදම තීරණයකට එන්න. පිරිමි කමවත් නැද්ද නුඹට උපායක්වත් සොයාගන්නට. අනේ ඇත්තට මටම සිදුවිනි අනුන්ගේ පව් කරගහන්නට. පැරණි ණයකාරයින් ඉන්නවා කියන්නකො දැන් සොයා යන්නට. තාත්තා ගිය හොතින් පමණයි ඉඩ ඇත්තේ ඒවා ලබන්නට. ආදරණීය ස්වාමි දියණිය ස්වාමියට යෝජනාවකුත් කරනවා, මේ ගෙදර අපි තුන්දෙනාට සතුටින් ඉන්න ඕන නම් ඔයාගේ තාත්තා මේ ගෙදර තව දුරටත් තියාගන්න බෑ කියලා මුළු ගෙදරම ගඳ ගහනවා. මගේ නෑදෑයෙකුවත් ගෙදරට ගෙන්න ගන්න විදිහක් නෑ. දැන් ලෙඩ ඇඳේ ඉන්නේ තාත්තගෙන් කිසිදු අපිට ජීවිතේ ගෞරවයක් එහෙම නැත්නම් කිසිම උපකාරයක් ඇත්තේ නෑ. ඒ නිසා අපි තාත්තව ගෙදරින් කොහෙට හරි ගිහින් දාමු කියලයි ඇය යෝජනා කළේ. පින්නතුනි, ඒ අතීතයේ වගේම අද වර්තමානයේ බෞද්ධ කියන දෙමාපියෝ ගැන උදේ හවා බණහන අපිම මොනතරම්නම් ජීවිතේ එවැනි දේවල් ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් කටයුතු කරන දරුවෝ අපේ සමාජය තුළ ඉන්නවද? එදා මේ ආදරණීය තාත්තා ගැනත් එහෙමයි මේ අය කතා කළේ. ස්වාමි පුරුෂයට එදා පින්නතුනි තීරණයක් ගන්න වෙනවා. එක්කෝ තමන්ගේ ආදරණීය තාත්තා, එහෙම නැත්නම් ස්වාමි දියණිය කියලා. අන්තිමේදී එදා පින්නතුනි ඔහු තීරණය කරන්නේ ස්වාමි දියණියව ගෙදර තියාගන්න ඕන කියලා. දැන් දෙන්නත් එක්ක රාත්‍රියේ කතා වෙනවා. හෙට තාත්තව එක්කරගෙන ගිහින් කොහේ හරි අතරමං කරලෙමු කියලා.
මේ කතා කරන ඔක්කොම ගෙදර පුංචි පුතා අහගෙන හිටියේ. පහවදා උදෑසන කාලය ලැබුණා. රථයක් ගෙනල්ලා දැන් මේ තාත්තව එක්කරගෙන ණය එකතු කරන්න කියලා එදා තාත්තව ගෙදරින් ඈත් කරන්නටයි මේ දෙන්නගේ සූදානම. පුංචි පුතා මේ රථයට 100 නැගලා තාත් එක්ක යන්න හදපු වෙලාවේ එයා හරිම බුද්ධිමත්. එදා මොකද කරන්නේ? සියායෙක් කළා කොහෙද යන්නේ මාත් මිතින් ඔය ගමනට එන්නේ නැහැ නැහැ පුත ගෙදරම නවතින්නේ අම්මා විතරයි ගේ තුල ඇත්තේ අම්මාට කිසි තනියක් නෙනේ මම ඔය ගමනට එන්නම ඕනේ ඇවිදින්නට නම් ගේ ගානේ කොහොමත් තනියම කරන්න බෑනේ. ආදරණීය පුතුණුවන් ආදරණීය තමන්ගේ පියතුමා මොනතරම් දේවල් කීවත් එදා මේ කිසිවක් ඇහුවේ නැහැ. එදා ඔහු කියනවා තාත්තටයි සීයටයි විතරක් තනියෙන් ණය එකතු කරන්න බෑ. එනිසා මාත් මේ ගමනට එන්න ඕන කියලා. එදා මේ රථයට බලෙන්ම නැග්ග මේ පුංචි පුතත් එක්කලා දැන් මේ තුන්දෙනා එදා පින්නතුනි පැරණි ණයකාරයින්ගෙන් ණය එකතු කරන්න යනවා. එකිම ගිහින් මේ තමන්ගේ ගම පිටිසර ගම්මානයකට ගියපු මේ රථය මොකද කරන්නේ? මහා වනාන්තරයක් මැදෙහි නතර කරපු තාත්තා සීයවයි පුතාවයි රථේ තියලා තාත්තා කැලේ මැදට යනවා. ටික වෙලාවක් බලන් හිටියා. කොතාම තාත්තා වෙන්නේ. පුංචි පුතා කියනවා සීයේ තාත්තට කරදරයක්ද කියලා දන්නෙත් නෑ. ඒ නිසා මං ගිහින් තාත්තා ගැන බලලෙන්නම් කියලා. එදා මේ පුංචි පුතා කැලේ මැදට යනවා. මොකද කියලා තාත්තට බලන්න. යන වෙලාවේ තාත්තා මේ කැලේ මැද මහ පුදුම වැඩක් කරනවා. පුංචි පුතා මේක දුරදිම දැක්කා. එහෙම දැකලා එදා තාත්තගෙන් මෙන්න මේ විදියට දුර ඉඳගෙනම අහනවා ප්‍රශ්නයක්. ආදර පියතුමනි මේ වාල කොහොමද පුතේ මාමිය තෝරා දෙන්නේ හදවත නොමැත මේ පිළිබඳ මම දන්නවා අම්මා මොනවද කීවේ ඒ කාරණාවට නොවැමේ දුර ආදර පියේ ඕකට හිත දිවේ.
හඳුලැලි සලා පුතුවේ ලෙස කීවේ මගේ පුත නුඹේ සීයා වයසටම ගිහින් ලෝකය බලන්නටවත් බෑ පිය වියසින් මේ වල තුල දමාලාපි ගෙදර ගිහින් සතුටින් සිටිමු මොකටද තව කතා ඉතින් ආදරණීය පුතා තාත්තගෙන් විමසනවා තාත්තේ මේ මහා කැලේ මාවයි සීයවයි රතේ තනි කරලා ඔයා ඇවිදින් ඇයි මේ මහා කැලේ මැද වලක් කාරන්නේ කියලා කොමකටද කියලා ආදරණීය තාත්තට දෙන්න උත්තරයක් නැති වෙනවා පුතාව ළඟට අරගෙන කියනවා පුතේ ඔයා දන්නවනේ අම්මත් එක්ක හරි අමාරුයි සීයව ගෙදර තියාගන්න නිතරම මාත් එක්ක රණ්ඩු වෙනවා ගෙදරට නෑදෑයෙක්වත් එන්න විදිහක් නෑ කියලා කියනවා එනිසා තාත්තා හැටියට මට ස්වාමි දියණිය ඔයාගේ අම්මව ගෙදර තියාගන්න නම් මේ සීයව කොහේ හරි දාලා යන්න ඕන කොහේ හරි දාලා ගියොත් පුතේ කවුරු හරි දැනගත්තොත් ඒක අපිටත් හොඳ නෑ එනිසා මම මේ ඔයාගේ සීයව මේ වලට දාලා සීයව තනි කරලා අපි තුන්දෙනා ගෙදර ගිහින් සතුටින් ඉමු මේ සීයා වල දාන්නයි පුතේ වල කපන්නේ කියලා කිව්වා මේ පුතා හරිම බුද්ධිමත් පුතේ මෙයා කියනවා හරි තාත්තා කැමති දෙයක් කරන්න තාත්තා කැමති දෙයක් කරන්න එදා මේ පුතා එහෙම කියලා එයා මොකද කරන්නේ තාත්තා වල කපන තැනම දකුණු පැත්තෙන් එයත් වලක් කපන්න පටන් ගත්තා ඒ වෙලාවේ මේ තාත්තා අහනවා උඹ වලක් කරන්නේ මොකටද කියලා ඒ වෙලාවේ පුතා ලස්සන උත්තරයක් දෙනවා තාත්තේ ඔබත් දවසක වයසට යනවා ඇඟපත දුබල වීමෙන් ලෙඩ දුක් වෙනවා ඔබ කළ දේම මාමතු කළ යුතු වෙනවා ඔබ වල දමන්නට මේ වල හාරනවා අම්මාගේ නොවේගේ මුළු බාලේම ඔබ පියතුමා වෙයි මාට හැම වෙලේම වයසට ගියොත් ඔබ මේ ගෙයි තුලේම ගෙනවිත් දමන්නෙමි මාමේ වලේම
ආදරණීය තාත්තේ මම මේ වලහාරන්නේ කවදා හරි තාත්තේ ඔයත් වයසට යනවා. අර අහිංසක සීය වගේම ඔයාට ජීවිතේ කිසිවක් කරගන්න බැරි දවසක් එනවා. අන්න එදාට මං ඔයාවත් සීයව මේ වලේ පන පිටින් දාලා යනවා වගේම මං ඔයාවත් මේ වලට ගෙනල්ලා දානවා කියලා කිව්වා. ඒ වෙලාවේ මේ පුතාට කියනවා පුතේ මගේ මූණ දිහා බලාගෙන උඹට ඔහොම වචන ටිකක් කියන්න පුළුවන්ද කියලා. ඇයි බැරි තාත්තේ? අර රතේ ඉන්න අහිංසක සීයගේ මූණ බලාගෙන ඔයාට පුළුවන් නම් මේ වලට ගෙනල්ලා දාලා සීයව තනි කරලා යන්න ඇයි මට බැරි කියලා කිව්වා. අන්තිමේදී පුතා කියනවා ඔයාලා දෙන්න කතාවෙන් ඔක්කොම මං ඊයහගෙන හිටියේ. මං දැනගත්තා සීයට අනතුරක් කියලා. ඒකයි මම මේ ඔයත් එක්ක ආවේ. ඇයි තාත්තේ ඔයා මේ මහා පාපයක් කරගන්න හදන්නේ? ඔයාට උච්චර දුක හිතුණා නම් මං ඔයාව මේ වලට වයසට ගියම ගෙනල්ලා දානවා කිව්වම අහිංසක සීය මේක දැනගත්තොත් කොච්චර දුක හිතේද? ඒ විතරක් නෙමෙයි තාත්තේ. සීය ඔයාට කරපු වරද මොකද්ද? අම්මට කරපු වරද? මට කරපු වරද මොකද්ද? බලන්න තව ටික දවසයිනේ සීය ඉන්නේ. එනිසා තාත්තේ අපි සීය වරගෙන යමු ගෙදර. අපිට පුළුවන් විදිහට සීයව බලාගමු කියලා. එදා මේ ආදරණීය තාත්තා කියනවා ඔව් පුතේ මන් දන්නවා මම මේ කරන්නේ වරදක් කියලා. හැබැයි මට මීට වඩා ජීවිතේ මට කරන්න දෙයක් නැහැ. කමක් නැහැ. අපි යමු සීය වරගෙන ගෙදර. ගෙදර ගිහින් අපි දෙන්නට පුළුවන් විදිහට අපි සීයට සලකමු කියලා කිව්වා. දැන් මේ තුන්දෙනා නැවත රථයට නැගලා එන්න හදන වෙලාවේ සීයා රථේ ඉන්නකොට පුතාට කතා කරපු මේ තාත්තා කියනවා පුතේ උඹ මට එක උදව්වක් කරන්න ඕන. සීයට නම් දැනගන්න තියන්න එපා. කැලේට එක්කන් ආවේ සීයව මේ පාළු කැලේ තනි කරලා යන්න කියලා. ඒ මොනොත් එයාට දුක හිතේවි. එදා මේ තුන්දෙනාම රථයට නැගලා දැන් ආපහු ගෙදර යනවා. ගෙදර යනකොට පින්නතුනි මේ බිරිඳ ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරලා කිරිබතකුත් හදාගෙන එදා මග බලාගෙන ඉන්නවා. තමන්ගේ ස්වාමියයි පුතයි ගෙදර එනකම් අපි බලමු එදා කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. හැමදෙනාම සාතුනාදයක් පවත්වලා නිවසට ගෙන ගැල දිහාට ඇගේ දෙනෙතම යනවා. පුතා වොඩුක් කුවට අරන් තාත්තා හින හෙනවා. බිරිඳගේ හිත කේන්තියෙන් තව තව පුපුරනවා. මාමණ්ඩිය වලලානේ යලි ආපසු එනවා. යලි ආපසු එනවා. පියාණනේ අම්මාර කේන්තියෙන් ඉන්නේ. පෞසිත් වෙල ඇලි ගැලි පව්කම් නොකරන්නේ. බය ගන්වල අම්මා මේ ගෙදරින් එළවන්නේ. ටික කලකින් ඇය කළ දේ අම්මට වැටහෙන්නේ. අම්මට වැටහෙන්නේ.
හැදුවා ඔය දෙන්නාටම එය මාම බෙදුවා මාමා ඇවිත් අපේ සියල්ල නැතුවා නිවසේ සමගිය දෙදරා යනවා එදා පින්තුනි ආදරණීය ස්වාමි දියණිය තමන්ගේ ස්වාමි පුරුෂයාත් එවැගේම මාමණ්ඩියත් පුතත් එන දිහාව බලාගෙන මාමණ්ඩිය එන නිසාවෙන් ඇය තරහින් පුපුරමින් ඇය කියනවා මම නම් තව සුළු මොහොතක්වත් මේ ගෙදර ඉන්නේ නැහැ කියලා අන්තිමේදී ඇය මේ ගෙදරින් යන්න යනවා දැන් මේ තාත්තයි පුතයි සීය වෙනුවෙන් පුළුවන් විදිහට යුතුයකම් ටික ඉෂ්ට සිද්ධ කරනවා මෙහෙම කාලය ගත වේගෙන යද්දී පින්තුනි මේ පුතා හරිම බුද්ධිමත් පුතා තාත්තට දවසක් කියනවා අම්මා අන්න අහවල් තැන ඉන්නවා ඔයාට පුළුවන් නම් ගිහින් මෙන්න මෙහෙම දෙයක් කරන්න එයාට ගිහින් කියන්න මම අලුතින් බිරිඳක් ඇඳගෙන ඉන්නයි හදන්නේ කියලා පුතා කිව්ව විදියටම ඇයට ගිහින් කියනවා ඇය කලබල වෙලා ගෙදරට දුවගෙන ඇවිල්ලා පුතයි මාමණ්ඩි විතරයි ගෙදර හිටියේ පුත මගේ වරදින් පියා ගියානේ වෙන බිරිඳක් ගෙට ගෙන එන්න පියාට ගැන පහදා දෙන්නකෝ ඒ අපරාධය නොකරන්න අම්මේ මින් පසු හැම සිතුවිල්ලම යහපත් පැත්තට යොදවන්න ඔබේ තාත්තා විලස හිතාගෙන සියට නිතරම සලකන්න වියපත් මව්පියෝ රැක්කොත් නම් මේ වරදින්නේ නෑ කවදාවත් දෙවියොත් නිරතුරුවම සුරකිනු ඇත අපල විපත් කොතරම් ආවත් සියාපට කොච්චර ආදරෙයිද අම්මා නිතරම දොස් කීවත් කිලිටි වුණොත් සිත පිරිසිදු වේවිද සුවඳ සඳුන් වතුරෙන් නෑවත් කිලිටි වුණොත් සිත පිරිසිදු වේවිද සුවඳ සඳුන් වතුරෙන් නෑවත් සාදු කියමු කවුරු එදා පින්වත්නි මේ විදිහට ආදරණීය තමන්ගේ තාත්තව අම්මව එවැගේම සීයව බොහොම සතුටුමත් ජීවිතයකට එකතු කරන්න මේ පුතා හරිම වාසනාවන්ත වෙනවා අන්තිමේදී තමන් කළ ඒ සියලු වැරදි ක්‍රියාවන් අවබෝධ කරගෙන අම්මා පෙරටත් වඩා හොඳින්
මේ ගෙදර වයසට ගියපු මේ ආදරණීය සීයට යුතුයකම් කරමින් රැක බලාගත්තු බව තමයි තක්කාරී ජාතක කතා පුවත අපට කියලා දෙන්නේ. මේ කිව්වේ අතීතයේ වෙච්ච දෙයක්. වර්තමානයේ අදත් මෙතන ඉඳගෙන බනහන වයසක අම්මලා තාත්තලා හිතේ කිසිම සතුටක් නැතුව හිතේ කිසිම සැනසීමක් නැතුව ජීවිතේ මොනතරම්නම් දුකටපත් වෙච්ච අම්මලා තාත්තලා hina වෙලා ලෝකෙට පෙන්නුවට හිත ඇතුලේ ජීවිතේ අපමණ දුක් විඳින අම්මලා තාත්තලා මෙතනත් ඇති. අද මේ මහා පින්කම කරලා ජීවිතේ බණ කියන මට වගේම බණහන ඔබටත් ජීවය දුන්නෝ ශක්තිය වුණෝ ආදරණීය රත්තරන් දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා කියන පැතුම දැති කරගෙන හැමෝම දේශ දෙක අඩවන් කරගෙන ජීවිතේ කවදාවත් කියලා ලියලා ඉවර කරන්න බැරි ගුණය තමයි අම්මා කියලා කියන්නේ තාත්තා කියලා කියන්නේ. ජීවිතේ අම්මගේ තාත්තගේ ගුණය ගයලා ලියලා නිම කරන්න පුළුවන් කමක් නැත්තේ නේ. එච්චරම ගුණයක් ආදරණීය අපේ අම්මා ළඟ තාත්තා ළඟ තිබුණා. ඉතින් අද ජීවිතේ ඔබ මෙතන ඉන්නේ ඒ අහිංසක අම්මට තාත්තට පින් සිද්ධ වෙන්න. ජීවිතේ අද ඔබ මෙතන මේ හැම හපංකමක්ම කරන්නේ අම්මා තාත්තා නිසාමයි. මහාන වෙච්ච මම වගේම ජීවිතේ ගිහි ගෙදර ඉන්න ඔබ මේ සියලු දේවල් වල පිටිපස්සෙන් හිටියේ ආදරණීය අපේ අම්මයි තාත්තයි දෙන්නා. ඉතින් අද මේ පින්කම කරපු වෙලාවේ ඒ අහිංසක අම්මා තාත්තා දෙන්නව අපි මේ වෙලාවේ සිහිපත් කරමු. ඒ ආදරණීය දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා කියන පැතුම දැති කරගෙන අම්මා කියලා කියන්නේ ජීවිතේ කවදාවත් අපිට කියලා ඉවර කරන්න බැරි මහ ගුණයක් තිබිච්ච කෙනෙක්. අම්මා අපි වෙනුවෙන් ජීවිතේ මොනතරම්නම් දුක් විඳද දුවේ පුතේ ඔබ ඔබේ අම්මව මතක් කරගන්න. අම්මා කියන වචනය තරම් ලෝකේ මට හිච්ච වෙන ලස්සන වචනයක් මට ලෝකේ ඇත්තේ නැහැ. අම්මා මා ළඟ ඉන්නකොට මට දැනුනේ මුළු ලෝකෙම මගේ ළඟ ඉන්නවා කියලා. අම්මා මාගේ ළඟ නැති වෙලාවට මට දැනෙන්නේ මුළු ලෝකෙම මගේ ගාව නෑ, මම තනි වෙලා වගේ. ඒ තරම්ම ජීවිතේ ශක්තියක් අහිංසක ඔබේ මගේ අම්මා. ජීවිතේ අද අපි අම්මා ගැන මෙහිමයි හිතන්නේ. මිනිස් කියන අකුරු තුනින් පෙනී සිටින්නෙමු අපි, මතු පිට සුදු පිරුවට හැඳ පන්සල් යන්නෙමු අපි. දෙමාපියන් ඉන්න කාලේ සලකන්නේ නැතුව අපි, මලාට පසු බෝන් ගසා නිවන් පතන් නෙමුව අපි. අම්මා බුදු වේවා කියා සමහර අය පච්චා කොටයි, නිමා නැති අමුතු පෙමක් ඒ හදවත දూరు ගලයි. සෙනෙහවන්ත දෙමාපියන්
හවුහරණක් නොමැති බවයි සමාජයේ දුක් විඳිනා දෙමාපියෝ දකිමු අපි. අද අස්සජි හාමුදුරුවෝ ජීවිතයේ ලෝක වෙනුවෙන් බුදුදහම වෙනුවෙන් බොහෝ දේවල් කරද්දී අංක එකටම මතක් කරන්නේ අම්මා තාත්තා දෙන්න. අද මේ බණ අහන්නත් පුතාලා දුවලා ඇවිල්ලා ඉන්නවා. මතක තියාගන්න ලෝකේ අම්මා ගැන තාත්තා ගැන වැඩියෙන්ම හිතන පිරිසක් තමයි හාමුදුරුවෝ කියලා කියන්නේ. ඔයාලා දන්නවද ඒකට රහස මොකක්ද කියලා? අපි අවුරුදු 9න් 10න් තමයි අම්මා අපිට නැති වුනේ. තාත්තව අපිට නැති වුනේ. මහාන වෙන්න ගියාම අම්මා අපේ ළඟ හිටියේ නෑ. තාත්තා අපේ ළඟ හිටියේ නෑ. එතකොට අපිට දැනුණ අම්මා කොච්චර අපිට වටිනවද කියලා. තාත්තා කොච්චර අපිට වටිනවද කියලා. අවුරුදු 9න් පුතේ රැයට කන්න එපා කියලා කිව්වට සමහර දවස් තිබ්බ බඩගිනි හැදෙන දවස්. එදාට මතක් වුණේ අම්මව. ඔයාලව කවදාවත් බඩගින්නේ අම්මා තියලා නැහැ. හැබැයි අපි ඕන තරම් බඩගින්නේ ඉඳලා තියෙනවා. එදාට අපිට මතක් වුණේ අම්මා ළඟ හිටියනම් කියලා. ඔයාලට ওই පුංචි කලිසම ෂර්ට් එක හොද ගන්න බෑ. හැබැයි අපි මහා සිවුරක් හොද ගන්නකොට වතුරට තෙමුනහම උක බරත් එක්ක ඔසව ගන්න බැරි වෙනකොට සිවුරු ටික හොදලා දෙන්න අපිට කවුරුත් ළඟ හිටියේ නෑ. අපිට මතක් වුණේ අනේ අම්මා හිටියනම් කියලා. එච්චරට අපිට දැනුනේ අම්මා අපි ළඟ නොහිටි නිසා. සමහර වෙලාවට ජීවිතේ යම් ප්‍රශ්න එනකොට ඕනම දෙයක් අඟුලිමාල ගාවත් අම්මා හිටියා හිටගෙන මේ මගේ පුතා කියලා. අපේ අම්මලත් එහෙමයි. අපි දේවදත්ත කෙනෙක් වුණත් අම්මා අපි ළඟ ඉන්නව අපිව දාලා යන්නේ නෑ. ඒ තමයි අම්මා. මොන වරද කළත් ජීවිතේ අපේ අම්මා අපිත් එක්ක ඉන්නවා. පුතේ මතක තියාගන්න. හාමුදුරුවන්ට අම්මා ගැන වැඩියෙන් දැනුනේ ඕකයි. අම්මව මතක් වෙලා කොට්ට තෙමෙනකන් අඬලා ඇති. අද මේ හාමුදුරුවරු ශාසනේ බබුලවන මහ තෙරවරුන් වහන්සේලා වුණාට සමහර දවස් තිබුණා මහානකමින් යන්න කියලා හිතෙච්ච දවස්. අම්මව මතක් වෙලා අඬපු දවස්. අම්මා ළඟ හිටියනම් කියලා හිතුණු දවස්. ඒ හැම වෙලාවකම කොහොම හරි හිත හදාගත්තා. ඒ විතරක් නෙමෙයි. හාමුදුරුවෝ ජීවිතේ අදිෂ්ඨාන කරගන්නව කවදා හරි අම්මව බලාගන්නේ මං කියලා. තාත්තව බලාගන්නේ මං කියලා. මන් දන්නේ ගිහි ඔයාලා එහෙම කවදාවත් හිතනවද කියලා. ඇයි අක්ක නැද්ද? ඇයි මල්ලිට බැරිද? මම්ම කරන්න ඕනද? එහෙම තමයි ඔයාලා හිතන්නේ. හාමුදුරුවෝ හිතන්නේ ගෙදර බැරි නම් පන්සලේ කාමරයක් වෙන් කරලා හරි මං අම්මව බලා ගන්නවා. තාත්තව බලා ගන්නවා. අම්මා ලෙඩ වුණාම තාත්තා ලෙඩ වුණාම එකටම එන්නේ හාමුදුරුවෝ. ඒ අම්මට තාත්තට තරම්ම ආදරේ දැනුනේ ළඟ හිටියේ නෑ අපේ. අපිට දැනෙන්න ඕන අපිට ආදරේ දෙන්න ඕන කාලේ අම්මා අපේ ළඟ හිටියේ නෑ පුතේ. අද ඔයාලා ළඟ ඉඳගෙන කන්දක් තරම් ඇඳුම් හොදනකොට අම්මා වටින්නේ නෑ ඔයාලට. බත් මුට්ටි ගාන තඹ කන්න දෙනකොට අද ඔයාලට අම්මව වටින්නේ නෑ. ජීවිතේ අවලස්සන ඇඳුම් ඇඳගෙන ලස්සන ඇඳුම් අරන් දීලා ඔයාලව ලස්සනට තියනකොට ඔයාලට දැනෙන්නේ නෑ අම්මා කොච්චර ඔයාලට වටිනවද කියලා. ඒ ජීවිතේ අපි දන්න කාලේ ඔයාලා දන්නවද අම්මා දස මාසයක් කුස තුල තියාගෙන ඉන්නකොට එයාට කොච්චරනම් ජීවිතේ වේදනාව දැනෙලා ඇතිද?
අම්මා දසමාසේ කුස තුල දරනකොට සැරට කෑවෙන හැලු පුතේ රස්නෙට වතුර ටිකක් බිව්වේ නැල්ලෝ. අම්මා ඉච්චරටම අපිට ආදරේ. කුසේ ඉන්න අපිට කරදරයක් වෙයි කියලා අම්මා බය වුණා. අම්මා අපිව කුසට ආපු දවසේ ඉඳලා පා ඔසවල පා තබල ඇවිදිනකොට අම්මා හිතුවේ කුසේ ඉන්න අපි ගැන නේද? අම්මා 9 මාසයේ දින ගණනක් යනකොට අපිව බිහි වෙන්න ඉන්නකොට අම්මා අඟුලිමාල පිරිත් ටික කියලා අපිට ආශිර්වාද කළා. පන්සලේ බෝමලුවට ගිහිල්ලා බෝහාමුදුරුවන්ගෙන් ඉල්ලුවා මට මොනව වුණත් කමක් නැහැ. මගේ දරුවව බේරලා දෙන්න කියලා. ඇඟිලි ගණන් කළා. කැලෙන්ඩරේ දින ගණන් කළා. ඔයාලා දන්නවද? පුංචි ඇඳුම් ටිකක් හදාගෙන පුංචි බෑග් එකකට ඇඳ ළඟ තියාගත්තු අම්මා ඕක නිතරම බල අම්මා ජීවිතේ අපි එනකම් මග බලාගෙන හිටියලු. ඒ තමයි පුතේ අම්මා කියලා කියන්නේ. මේ ලෝකයේ උහුලන්න පුළුවන් ඉහළම වේදනාව උහුලපු ආදරණීය අහිංසක අපේ අම්මා අපිව මෙලව බිහි කරන දවසේ අම්මා ප්‍රසූත වේදනාව දරාගෙන මෙලවට අපිව බිහි කළේ. මේ නැති වුණු අම්මා එහෙම 10 වතාවක් දුක් විඳපු අම්මා කෙනෙක්. මතක තියාගන්න. එක වතාවක් නෙමෙයි 10 වතාවක් දුක් විඳපු අම්මා කෙනෙක්. අපේ පන පිටින් කපනකොට අපිට කොච්චර වේදනාවක් දැනේද? මාව ඔබව බිහි කරනකොට අම්මට කොච්චර වේදනාවක් දැනෙන්නේ නැතිද? ඒ වේදනාව දරපු අහිංසක අම්මා අපිව මේ ලෝකයට බිහි කරන්න ජීවිතේ මොනතරම් දුක් විඳද? ඒ තමයි අම්මා කියලා කියන්නේ. මහා ලේවිලක් මැද මෙලවට බිහි කරපු අහිංසක අම්මා ඇඟේ තිබුණු රතු පාට ලේ ටික සුදු පාට කිරි කරලා දොයේ පුතේ ඔබට මට කන්න දුන්නේ, ඔබට මට ශක්තිය දුන්නේ අහිංසක අම්මා. සමහර දවස් තිබුණා අම්මගේ කටට අපේ කැතකුණු ගියපු දවස්. එච්චරටම අම්මා අපිට ආදරේ. කැතක් නැතුව කැතකුණු ටික අතගෑවේ අහිංසක අම්මා. අම්මා බඩගින්න ඉඳගෙන මැස්සෙකුට මధుරයෙකුටවත් ඔයාලට මට වහන්න දෙන්නේ නැතුව ආදරයෙන් රැක්කේ අහිංසක අම්මා. ජීවිතේ සමහර දවස් තිබ්බා අම්මා බඩගින්න ඉඳගෙන දොයේ පුතේ ඔයාලට මට කන්න දුන්නා. ඒ තරම්ම අම්මා ජීවිතේ අපිට ගොඩක් ආදරේ. මේ ලෝකයට බිහි වුණු අපිව සමාජය තුල යහපත් කෙනෙක් කරන්න අම්මා ජීවිතේ මොනතරම්නම් වෙහෙස වෙන්නේ නැතිද? අපේ අම්මල සමහර වෙලාවට ඉස්කෝලේකට ගිහිල්ලා නැහැ පුතේ. හැබැයි අපිව විශ්වවිද්‍යාලය යවන්න උගන්වන්න අවුරුදු 13කට වැඩිය පාන්දර 3ට 4ට නැගිටිච්ච අපේ අම්මා පාන්දරෙන් නැගිටිලා අපිව නැගිට්ටවලා අපේ මූණ සෝදවල පාසල් යවන්න පන්ති යවන්න උගන්වන්න අපේ අම්මා කොච්චර මහන්සි වුණාද? බලන්න ජීවිතේ අම්මා කියන්නේ මහ පුදුම චරිතයක්. ජීවිතයක් නෙමෙයි අම්මා අපේ ළඟ ඉඳගෙන රෝහලේ සමහර දවස් තිබුණ අපේ අම්මා කකුල් දෙක ඉදිමෙනකම් පුතේ අපිත් එක්ක අපේ අම්මා හිටියා. කවදාවත් ඔයාලට කියලා නෑනේ මම මෙහෙම කළා උඹලට කියලා. ඒ තමයි අම්මා කියලා කියන්නේ. මහ පුදුම ඉතිහාසයක් අම්මගේ ජීවිතය කියලා කියන්නේ. මන් දන්නේ නැහැ අපේ අම්මලා සැපක් කියලා මොනවද වින්ද කියලා. අපි සැප විඳින දිහා බලාගෙන අපේ අම්මා සතුටු වුණ එක තමයි අම්මගේ සැප. ඒක තමයි අම්මගේ සැනසීම. හැම අම්මා කෙනෙක් මෙහෙමයි. ඒ විතරක් නෙමෙයි සමහර දවස් තිබුණා අපේ අම්මා ජීවිතේ අපි වෙනුවෙන් අප්‍රමාණ දුක් විඳලා වෙහෙස වෙලා
ජීවිතේ ශරීරේ කෑල්ලක් වුණත් දුවෙකුට පුතෙකුට දෙන්න නම් ආයි දෙපාරක් කල්පනා කළේ නෑ. ඒ තමයි අම්මා කියලා කියන්නේ. තාත්තත් ඒ වගේමයි. තාත්තගේ ලේ ටික පුතේ කිරි කරන්න බැරි වුණාට දහඩිය බින්දු බවට පත් කරලා කුලී වැඩක් කරි කරලා අහිංසක තාත්තා ජීවිතේ අපිට කන්න ටික ගෙනල්ලා දුන්නා. සමහර වෙලාවට තාත්තා උදේ පාන්දර ගෙදරින් ගිහිල්ලා නැවත හවස ගෙදරට එනකොට තාත්තා මුළු දවසම බඩගින්නේ. හැබැයි ගෙදර ඇවිල්ලා අම්මගෙන් අහන්නේ දරුවන්ට කන්න දුන්නද කියලා. ඒ තමයි තාත්තා කියලා කියන්නේ. තාත්තා කවදාවත් කියන්නේ නෑ මට බඩගිනි මට කන්න ඕන කියලා. තාත්තා අහන්නේ දරුවන්ට ඔයා කන්න දුන්නද කියලා. ඒ විතරක් නෙමෙයි. තාත්තගේ ලේ ටික කිරි කරන්න බැරි වුණාට දහඩිය බින්දු බවට පත් කරලා කොලී වැඩක් හරි කරලා තාත්තා අපි වෙනුවෙන් හරියට දුක් විඳිනවා. තාත්තලා අපිට ආදරය දෙන්නේ හංගලා. ඔයත් මේ වීඩියෝ එකේ දකින්න ඇති අස්සනේ හාමුදුරන්ගේ තාත්තා hina වෙලා හිටියා. හැබැයි ප්‍රශ්න 1000ක් තියෙන්නේ නැති. හැබැයි එකක්වත් අපිට පෙන්වෙන්නේ නැහැ. දරුවන්ට පෙන්වෙන්නේ නැහැ. ඒ තමයි තාත්තා කියලා කියන්නේ. අම්මා නම් අඬනවා දැකලා ඇති. තාත්තලා අඬනවා අපි දැකලා නැහැ. ඒ කියන්නේ තාත්තා අඬන්න දන්නේ නැතුව නෙමෙයි. තාත්තගේ ඇස්වල කඳුළු නැතුව නෙමෙයි පුතේ. තාත්තා අපිට පේන්නේ නැහැ. ඕන තරම් අපි හින්දා අඬලා ඇති. ඒ තමයි තාත්තලගේ හැටි. ඒ නිසා ඒ තරම්ම ජීවිතේ අපිට ශක්තිය වෙච්ච දෙන්නේ අම්මයි තාත්තයි කියලා කියන්නේ. ගන්න හැමෝම දෑත නලලට තියලා ප්‍රාර්ථනාවක් කරන්න. ලෝකේ මේ මට මොන දේ නැති වුණා අම්මා තරම් තාත්තා තරම් වටින දෙන්නේ මට අහිමි වුණොත් ජීවිතේ මට මොනතරම් පාඩුවක් වේද පාළුවක් වේද. අම්මල මට ඉන්නේ එක්කෙනයි තාත්තල මට ඉන්නේ එක්කෙනයි. වෙන දේවල් නම් ඕන තරම් ආදේශක තියෙනවා. හැබැයි අම්මා තාත්තලා ආයව නැවත හම්බ වෙන්නේ නැහැ. ඒ හම්බ වෙච්ච එක අම්මා හම්බ වෙච්ච එක තාත්තා පුතේ දිවේ රැකගන්න. කවදාවත් අහිංසක අම්මට ගහන්න එපා, බනින්න එපා, රවන්න එපා, එකට එක කියලා කතා කරන්න එපා. කවදාවත් ඒ අහිංසක අම්මා තාත්තගේ හිත රිදවන්න එපා ජීවිතේ. මොකද ඒ තරම් අපි වෙනුවෙන් දුක් විඳ වෙන කවුරුත් ලෝකයේ ඇත්තේ නැහැ. ඒ නිසා අපි තරම් ඉගෙනගෙන නැති වෙති අපේ අම්මා තාත්තා. අපි තරම් ලෝකෙ ගැන අම්මා තාත්තා දන්නේ නැති වෙති පුතේ. හැබැයි 6ක් 4ක් නොතේරෙන අපිව පොළොවෙන් නගා හිටවන්න ඔය දෙන්න කරපු මෙහෙවර අප්‍රමාණයි. එනිසා ඒ කළ සේවාවට සදා ණය ගැති උර දෙක මත තබාගෙන අම්මා තාත්තා මැරෙනකන් සැලකුවත් ඒ ණයින් නිදහස් වෙන්න බෑ කියලා කිව්වා. එහෙනම් ගෙදරින් අහිංසක අම්මා තාත්තව ඔයාලා සතුටින් තියන්න. කවදාවත් ඔය හිත රිදවන්න එපා. ඉඩමට කඩමට රණ්ඩු වෙන්න එපා. අම්මා තාත්තව කවදාවත් වෙහෙස කරන්න එපා. වයසට යනකොට අම්මව රැක ගන්න, තාත්තව බලා ගන්න. මොකද කවදා හරි ඔබට තාත්තම්ම නැති දවසක හිතුනොත් මට අම්මට සලකන්න බැරි වුණා, තාත්තට යුතුයකම් කරන්න බැරි වුණා, අඩුම තරමේ ලෙඩ වෙලා ඉන්නකොට වතුර ටිකක් ගෙනල්ලා දෙන්න බැරි වුණා කියලා ජීවිතේ ඔබ පෙරදිච්ච කෙනෙක් වේවි. එනිසා මතක තියාගන්න, ඒ රත්තරන් අම්මා තාත්තට ඔබේ යුතුයකම සිද්ධ කරමු. දෑත නළලේ තියලා වැඳගෙන S2 පියාගෙන අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලගෙන ඉන්නවා කියලා හිතාගෙන අපි වැඳලා සමාව ගමු, පුණ්‍ය අනුමෝදනා කරමු අපේ අහිංසක අම්මා තාත්තට. ජීවිතේ මගින් වෙච්ච හැම වරදකටම මට සමා වෙන්න,
මම ප්‍රාර්ථනා කරනවා මතු උපදින හැම භවයකම ඔයා මගේම අම්මා වේවා ඔයා මගේම තාත්තා වේවා උතුම් නිවන් දකීවා කියන පැතුම සිත්ති දරාගෙන අම්මා තාත්තා දෙන්න සීකරගෙන අපි මේම පින් දෙමු පුංචි කවි කීපයක් කියලා ඇට මස් නහර සින්ද සින්ද දරු පෙම රිංගා හදවත පුරා මහා කරුණා පැන නැංගා දෙතනින් ගලා සුදු පැහැයෙන් කිරි ගංගා සෙනෙහස ගලයි දෙතානෙහි නොඹ හොයාලා බුදු වෙන පුතුන් හට ඉනි මං බැන්දාට ඇයි බුදු වෙන්න නොහිතුනේ අපේ අම්මාට සෙනෙහස ආදරය ගිනිගෙන දෙව්වාට බුදුන හිතක් තිබුනෙම අපේ අම්මාට දාස මාසයක් කුස තුල මා දරු අම්මා ලේකිරි කරපවා නලවපු මගේ අම්මා සෙනෙහස දිදි තුරුලට ගෙන මගේ අම්මා මේ පින් අරන් බුදු වේවා මගේ අම්මා මේ පින් අරන්
साधु නොමදත් නමුත් නැලවිලිගී වල තාල මොහොතක් නාඩ හිටියෙම සිම්බම නලල ඔරුවක් වගේ සයුරෙන් ගොඩ යන සසල පියෙකුගේ සෙනෙහේ තිබුණෙම පපු කුහරේ තුල බුදුවන දාට මට රාහුල පුතු වෙන්ට වීරිය පාරමී පිරුවට පින් ගන්ට දිලිසෙන දැස් දැක සිරිපා සිඹ ගන්ට පිය රජ මෙන්න වැන්දා මතු බුදු වෙන්න පිය රජ මෙන්න වැන්දා මතු බුදු වෙන්න අම්මත් එක්ක